සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් විශ්වාන්තර YouTube නාලිකාවට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්ව නියෝජිතයන්ට හා ශක්තිලාභීන්ට විවිධාකාරයේ බලපෑම්, විවිධාකාරයේ ගැටලු ඇති කරන්නා වූ අදෘශ්‍යමාන බලවේග සම්බන්ධව. මම ගිය සතියේ කතා කළා අවසර ලද වරම් සහ අවසර නොලද වරම් සම්බන්ධව. ඉතින් මම මේ වීඩියෝ එකේදී කිව්වා මෙවැනි අදෘශ්‍යමාන බලවේග සම්බන්ධව මම ඉදිරි සතියේදී කතා කරනවා කියලා. ඉතින් ඒ වගේම අද මම බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධව කතා කරන්න. හොඳයි, අපි බලමු මොනවද මේ කියලා. විශේෂයෙන්ම මම කිව්වා විශ්ව නියෝජිතයන්ට සහ ශක්තිලාභීන්ට කියන වචනය. එතකොට මේක ඇත්තටම ඇති වෙන්නේ විශ්ව නියෝජිතයන්ටම විතරක්ද, ශක්තිලාභීන්ටම විතරක්ද කියන ගැටලුව එනවා. නෑ, අනිත් අයටත් ඇතිවිය හැකි. නමුත් බහුතරයක් මේ ගැටලු එන්නේ විශ්ව නියෝජිතයන්ට සහ ශක්තිලාභීන්ට. ඉතින් මේ ගැටලුව මොකක්ද, කොහොමද මේවැනි ගැටලු ඇති වෙන්නේ කියලා අපි බලමු. විශ්ව නියෝජිතයන්ට හා ශක්තිලාභීන්ට ඔවුන්ගේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ඇති කරන අවහිරතා, එහෙම නැත්නම් ඔවුන්ට එම ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ නිසියාකාරව යෑමට නොදී ඒ ගමන් මාර්ගය කඩාකප්පල් කරවීමට, බිඳ වැටවීමට විවිධාකාර වූ බලවේගයන්ගෙන් විවිධාකාර බලපෑම් ඇති වෙනවා. ඉතින් මේ බලපෑම් අතර ගොඩාක්ම අහිතකර විදිහට සහ ඒ වගේම ගොඩක් විනාශකාරී විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන් බලවේග මේ අතර ඉන්නවා. ඉතින් ඇත්තටම ඔවුන් අපිට සාමාන්‍යයෙන් ඔය යක්කු පෙරේතයෝ, භූතයෝ කියලා අපි අහලා තියෙන සහ අපි දන්න බලවේග වලට, එම ප්‍රභේදයන් වලට දාන්න බෑ. සහ එම බලවේග වගේ අපිට මේක සාමාන්‍ය දෙයක් කියලාවත් සුළුවෙන්වත් තැකිය හැකියාවක් නැහැ. මොකද මේ බලවේග ඇත්තටම ඊටාම ඉහළ පරාසයන්ගේ බලවේග. ගොඩක් වෙලාවට පස්වෙනි මානයේ බලවේග හරහා තමයි මෙවැනි බලපෑම් ඇති වෙන්නේ. ඉතින් අර එවැනි බලපෑම් ඇති වුනහම ගොඩක් වෙලාවට ඒකයි හොයාගන්න අපහසු. මොකද ඔබ ගිහිල්ලා විවිධ ස්ථානවලින්, දේවස්ථානවලින්, ඔය වගේ තැන්වලින් ওই දේවල් ගැන බලනවා, හොයනවා ඇති. ඉතින් එතකොට ඔබට එහෙම අහද්දී ඒ දේවල් වලට පිළිතුරුත් ලැබෙනවා ඇති. මොකක් හෝ බලවේගයක් සම්බන්ධව, විනයක් සම්බන්ධව හෝ දෝෂයක් සම්බන්ධව. නමුත් ඔබ ඒ තේනවා කියන ගැටලුවට කළ යුතු දේවල්, එහෙම නැත්නම් ඒකට නිසි විකල්ප මාර්ග යෙදුවත්, එහෙම නැත්නම් ඔබ ඒ දෝෂ ඉවත් කරගත්තත් ඔබගේ ගැටලුව තාම විසඳිලා නැත්තම්, ඔබගේ ප්‍රශ්නේ තිබ්බ විදිහටම ඒ විදිහටම තියෙනවා නම්, එහෙම නැත්නම් ඔබේ ප්‍රශ්නේ එන්න තව වැඩි වෙලා නම්, එහෙනම් එතන ඒකට අනිවාර්යයෙන්ම හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් අපි ඔබ දැන් තාමත් ඒ හේතුව මොකක්ද කියලා හොයමින් යන කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම ඒ හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට අපිට අල්ලන්න බැරි ෆ්‍රීකවෙන්සි ලෙවල් එකක්. එහෙම නැත්නම් අපේ මානෙට, නැත්නම් අපේ පරාසයට හසු නොවන ඉහළ පරාසයේ බලවේගයන්ගෙන් එන්නා වූ බලපෑම් තමයි මෙන්න මේ වෙලාවේ මේ විදිහට බලපෑම් ඇති කරන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේක නිවැරදිව හඳුනා ගැනීමට හැකි තැනකට ගියොත් විතරයි ඔබට මේ දේ ගැන හරියටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති තැනකට ගියොත් ඔබට ඒ සම්බන්ධව නිවැරදි උත්තරයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පරාසයන්හි ඉන්නා වූ බලවේග අපිට මොන විදිහේ බාධා ගැටලුද ඇති කරන්න කියලා අපි බලමු. ගොඩක් වෙලාවට මේ බලවේග හරහා අපේ මනස ග්‍රහණය කරගන්නවා. ඉතින් මේක ඇත්තරම අපි කොච්චර ශක්තිලාභී වුණත්, අපි කොච්චර භාවනා කරත්, මොනවා කරත්, මෙන්න මේ වගේ බලවේගයන්ගේ ග්‍රහණයට අනිවාර්යයෙන්ම අපිව හසු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වගේ දෙයක් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම එකක් අපේ කර්මය කියන එක අපිට ලොකු
ඔබට බලපෑමක් ඇති කරනවා කර්මානුරූපීව. අපිට යම් කුසලයක් තියෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම අපිට මෙවැනි ගැටලු ඇති වෙන්න පුළුවන් අපේ ආධ්‍යාත්මික ජීවිතයේ බාධා වීම වෙන්න. ඒ වගේම තමයි මෙවැනි බලවේග මම ඉස්සෙල්ලා මනසට තමයි පහර දෙන්නේ මනස ග්‍රහණයට අරගන්න කියලා. ඉතින් මෙවැනි අය මේ මානසිකව ඔබව ග්‍රහණය කරගන්න ඔබට මොන වගේ විදිහටද කියන්නේ ඔබගේ මනසට ඇතුල් වෙන්නේ එහෙම නැත්නම් ඔබගේ මනස ග්‍රහණයට ගන්න ඔබට පීඩා ඇති කරන්නේ මේ විදිහට ඔබව ග්‍රහණයට හසු කරගන්නේ බොහෝ වෙලාවටම ඔබ තුල තිබෙන්නා වූ යම්කිසි දුර්වල සිතුවිල්ලක්ම ඉස්මතු කරවීමෙන් තමයි. ඒ කියන්නේ ඔබ තුල තියෙන්න පුළුවන් කාමක ආශාවන් නිවනත ඔබ තුල අධික රාගී ආශාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔබ ඒක ආයාසයෙන් හකුලවාගෙන හිටියට මෙවැනි බලවේගයන් හරහා මේ සිතුවිල්ල උද්දීපනය කිරීමක් කරනවා. මේ සිතුවිල්ල වැඩි කිරීමක් කරනවා. ඉතින් ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඒක යම් කාලයක් යනකම් ඔබට ඒක හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබගේ රාගී සිතුවිලි කාම ආශාවන් ඔබට වෙනදට වඩා වැඩියෙන් ඇති වෙන්න දැනෙන්න පුළුවන්. වෙනදා නොතිබ්බ ආකාරයේ හැඟීම් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒකක්. ඒ වගේම තමයි ඔබ තුල ඊර්ෂ්‍යා සහගත සිතුවිලි තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ සිතුවිලි තියෙනවා නම් ඒ සිතුවිලි උද්දීපනය කර ඔබව ඔවුන් ග්‍රහණයට ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ තුල ශක්තියින් වලට හෝ එහෙම නැත්නම් කුමන හෝ බලයකට ඇති කෑදරකමක් එහෙම නැත්නම් ආසාවක්. ඔබ ශක්තියින් වලට ඊටාම ආස කරන කෙනෙක්. එහෙම නැත්නම් කුමන හෝ බලයක් ලබා ගැනීමට ඊටාම ආස කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔවුන්ට ඊටාම පහසුවෙන් ඔබව ග්‍රහණය කර ගැනීමට හැකියාව තියෙනවා. මොකද ඔබ ගාව පවතින්නේ අනිවාර්යෙන්ම වැරදි සිතුවිල්ලක්, වැරදි චේතනාවක්. ඒ කියන්නේ අකුසල් සිතුවිල්ලක්. ඉතින් මේ අකුසල් සිතුවිල්ල ඔවුන් විසින් බලගැනීමක්, ඉස්මතු කරවීමක් කරනවා. ඉතින් ඒකෙන් ඔබවම විනාශයටපත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හැම වෙලාවකම මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයක යන්නා වූ අය එහෙම නැත්නම් ආධ්‍යාත්මිකව දියුණු වෙන්න කැමති අයට ප්‍රධානම දේ වෙන්නේ තමාගේ කුසලය. එහෙම නැත්නම් තමා කොයිතරම් දුරට සීලයේ පිහිටලා ඉන්නවද කියන එක. ඉතින් ඒක අනුව තමයි ඔබට මේ ඇතිවෙන්නා වූ බලවේග වල බලපෑම් ඇති වෙන්නේ. ඉතින් මෙවැනි බලවේග වල බලපෑම් ඇති වුනහම ගොඩක් වෙලාවට ඔබට ඊටාම අසීරු ආර්ථික ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ඔබට ආර්ථික ගැටලු ඔබට මානසිකව පීඩාවක් වන ආකාරයේ ආර්ථිකව පසුබෑමකට ඔබ ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ ජීවිතයේ ඉන්නා වූ සම්බන්ධතා පවත්වන්න එහෙම නැත්නම් බැඳීම් ඇති කරගෙන ඉන්නා වූ ඔබගේ ප්‍රියයන්ගෙන් ඇතිවන මානසික බලපෑම්, මානසික ගැටලු. ඒ කියන්නේ ඔබගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් පවුල වෙන්න පුළුවන්. ඉතින් මේ අයත් එක්ක නිතර ගැටීම් ඔබට ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා, දරුවෝ වෙන්න පුළුවන්. මේ අයත් එක්ක ඔබට නිතර ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඔබට මේ සියලු දෙනා නුරුස්සනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට ඔබව නුරුස්සනවා විය හැක. ඉතින් ඒ කෙසේ වෙතත් ওই දෙපැත්තෙන් කොහොම වුණත් ඒ නුරුස්සන ගතිය එහෙම නැත්නම් එපා වුණු ගතිය දිගින් දිගටම පවතිනවා නම් ඒක එකම විදිහේ තරහක් එහෙම නැත්නම් වෛරයක් සමග ඒක දිගින් දිගට පවතිනවා නම් අන්න ඒ අවස්ථාවල බොහෝ වෙලාවට ඔබ අනිවාර්යෙන්ම කුමන හෝ බලවේගයක බලපෑමට හසු වෙලා විය යුතුයි. ඒ වගේම තමයි ඔබත් එක්ක මේ හොඳට හිටපු පුද්ගලයෝ, ඔබේ යාළුවෝ වෙන්න පුළුවන්, අසල්වැසීන් වෙන්න පුළුවන්, ඔබේ ඥාතීන් වෙන්න පුළුවන්, මේ කවුරු හෝ වේවා ඔබත් එක්ක හොඳින්
ආශ්‍රය කරා වූ ඔබත් එක්ක හොඳින් ගනුදෙනු කරපු කතා බහ කරපු අය එකපාරටම ඔබෙන් වෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබත් එක්ක තරහ වෙන්න පුළුවන්. එකපාරටම ඔබව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඉතින් ඒතර ඔබට හිතා ගන්න බෑ මේ ඇයි මේ මෙහෙම වෙන්නේ, මොකද්ද මේකට හේතුව කියලාවත්. ඒතර සමහරවිට ඔවුන්ට තේරෙන්නේ නැහැ මේක මෙහෙමයි කියන එක. ඉතින් ඔය ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ සිද්ධ වෙන්න එවැනි සිතුවීමුත් මේ වගේ බලවේග හරහා සිද්ධ කරනවා වෙන්න පුළුවන්. බොහෝ විට එවැනි තත්ත්වයන්ට මුහුණ දීපු අයට මේවැනි බලවේගවල බලපෑම් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබට එපා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ රැකියාව කරන ස්ථානයේ ඉන්නා වූ පුද්ගලයන්ට, එහෙම නැත්නම් ඔබ රැකියාව කරන ස්ථානයේ ඉන්නා වූ ඉහළ නිලධාරීන්ට ඔබව එපා වෙන්න පුළුවන්. ඔබේ අතින් නිතර අඩුපාඩු වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ ප්‍රතිරූපය හානි වෙන විදිහට, ඔබගේ නම කැත වෙන විදිහේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයේ ගැටලු සිද්ධ කරලා ඔබව මානසිකව සෑහෙන කඩා බැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබව මානසිකව සෑහෙන පීඩාවට පත් කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. ඉතින් ඔය කුමන ආකාරයේ ගැටලුවක් වුණත් ඇති වෙන්න පුළුවන් මේ වැනි බලවේග ඔබට බලපෑම් කරන අවස්ථාවලදී. හොඳයි. එතකොට ඒ වගේ බලවේගයක් අපිට බලපෑම් කිරීමේදී නැත්නම් එවැනි බලවේගයක බලපෑමට ලක් වුණාම අපිට සිද්ධ වෙන්න පුළුවන් දේවල් තමයි අපි බැලුවේ. ඒතර අපි බලමු මේ වගේ බලවේගයක් කොහොමද අපේ ජීවිතවලට එන්නේ, කොහෙන්ද එන්නේ, මොන ආකාරයෙන්ද අපිට සම්බන්ධ වෙන්නේ කියලා. එකක් තමයි ඔබට මෙවැනි බලවේගයක බලපෑම සාංශාරිකව එනවා වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට සාප ක්‍රියාත්මක වෙන විට, කෙනෙකුගේ ජීවිතේ සාපයක් ක්‍රියාත්මක වෙන විට, එහෙම නැත්නම් කෙනෙකුගේ ජීවිතේ සාපයක් තියෙනවා නම් එන්නේ ඒ සාපය හා බැඳුණු බලවේග මේ ආකාරයේ බලවේග විය හැකිය. එතකොට මෙවැනි ආකාරයේ සාපයක් තියෙනවද කියන එක ගැන ඔබ හරියටම දැනගන්න ඕනේ. මොකද මේ සාප බොහෝ වෙලාවට ශක්තියක් නොමැති කෙනෙකුට හසු කරගන්න අමාරුයි, දකින්න අමාරුයි, අපහසුයි. එතකොට ශක්තිලාභී කෙනෙක්ගෙන් තමයි ඔබ ඒකට උදව්වක් ගන්න ඕන. ඔබට සාපයක් ක්‍රියාත්මකද කියන එක දැනගන්න. මොකද ඔබට සාපයක් ක්‍රියාත්මක නම් ඒහා බැඳුණු ගොඩාක් ගැටලු ඔබගේ ජීවිතයට එනවා. ඉතින් ඒහා බැඳුණු ගොඩාක් ගැටලුත් එක්ක ඔබේ ජීවිතේ අඩාල වීමක්, එකතැන හිරවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව නිවැරදිව දැනගන්න ඕන මුලින්ම. ඒ සඳහා සුදුසු කෙනෙක් තෝරගෙන හරි ආධ්‍යාත්මික වේදියෙක් හෝ වේදිනියක් තෝරගෙන ඔබ මේ ගැටලුව සම්බන්ධව, ඔබට තියෙනා වූ ගැටලුව සම්බන්ධව ඒ සාපයක්ද කියන එක සැකහැර දැනගන්න මුලින්ම. එහෙම සාපයක් නම් ඒකට අදාළ ගැටලු මොනවද කියන එක ගැන හොයලා ඒකට සුදුසු දේ කරන්න ඕන. ඒ වගේම තමයි තව දෙයක්, අපිට එක එක්කෙනා කරන්නා වූ වින බන්ධන, අනවින කොඩින දෝෂ තියෙනවා, නීචයන් තියෙනවා. ඉතින් ඔය මේ ආකාරයේ මොනම හෝ යంత్ర මන්ත්‍ර ක්‍රම තියෙනවා. ඉතින් හදිහෝනියම් ක්‍රම. ඉතින් මෙන්න මෙවැනි දේවල් වලිනුත් මේ හදිහෝනියම්, එහෙම නැත්නම් අනවින කොඩිවින බන්ධන වලට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වගේ බලවේග. ඔබ ශක්තිලාභීක, ඔබ යම් ආධ්‍යාත්මික ගමනක් යන පුද්ගලයෙක් නම් විශේෂයෙන්ම ඔබේ ගමන වළක්වන්න මෙවැනි බලවේග මේ බන්ධනයන්ට සම්බන්ධ වෙලා ඔබගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අඩාල කිරීමක්, ඔබගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබට ඇතිවෙන්නා වූ බහිරව බලපෑම්. බොහෝ අයට බහිරව ගැටලු තියෙනවා, බහිරව බලපෑම් තියෙනවා. ඒ තමන් විසින්ම සිද්ධ කරා වූ යම්කිසි වැරදි ක්‍රියාවන් නිසා ඇතිවෙන්නා වූ බලපෑම්. ඉතින් ඒ කුමන හෝ දෙයකින් ඔබට බහිරව ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ බහිරව බලපෑම තුලත්, මේ බහිරව බලපෑම හරහත් ඔබට මෙවැනි ආකාරයේ බලවේග සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් එවැනි ආකාරයේ බලවේගයන්ගෙන් ඔබට අනිවාර්යෙන්ම ගොඩාක් ගැටලු, ප්‍රශ්න, කරදර වලට මේ වෙනකොට මුහුණ පාන්න සිද්ධ වෙලා ඇති. ඉතින් මම මේ දැන් මේ කියන දේවල් වලට ඇත්තටම මේ වෙනකොට මුහුණ දීලා ඇති ගොඩක් අය. මේක අහන ගොඩක් අයට මේ සම්බන්ධ මේ විදිහේ ගැටලු ඇති වෙලත් ඇති. ඒතකොට ගොඩක් අය මේ මොකද්ද ඇති වෙලා තියෙන්නේ මට කියන එක හොයනවා ඇති.
තමන්ට උන වෙලා තියෙන දේ මොකක්ද කියන එකට නිසි පිළිතුරක් කිසිම තැනකින් හම්බ වෙලා නැතුව ඇති. ඉතින් ඔබ තාමත් ඔබේ ගැටලුව මොකක්ද කියලා හොයමින් යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැටලුව මොකක්ද කියලා දැනගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දැනගත්තට ඔබට ඒකට සුදුසු ක්‍රියාමාර්ගයක් එහෙම නැත්නම් නිවැරදි විසඳුමක් ලැබිලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැම තැනම ගිහිල්ලා දැන් හැමදේම එපා වෙලා හැමදේම නැති වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයේ කෙනෙක් වුණත් ඔබ පසුතැවෙන්න එපා, පසුගාමී වෙන්න එපා. ඕනෑම කෙනෙකුට ප්‍රශ්න, කරදර, ගැටලු ජීවිතේ එනවා. ඒ වගේම ඒක ධර්මය තුලත් තියෙනවා. ඉතින් ඔබ කොතන හිටියත් අද ඔබ කොයි තැනටපත් වෙලා හිටියත් ඔබ සතුටු වෙන්න ඔබට මේ වීඩියෝ එක හරහා මොනවා හෝ දෙයක් එහෙම නැත්නම් මොනම හෝ දෙයක් දැනගන්න ලැබුණා නම් මොනම හෝ දෙයකට විසඳුමක් හෝ එහෙම නැත්නම් මොනම හෝ ප්‍රශ්නයකට මොනම හරි විදිහක විසඳුමක් එහෙම නැත්නම් ඒ ප්‍රශ්න ගැන දැනුවත්භාවයක් හෝ ඒකට කළ යුතු දෙයක් හෝ පිළිවෙතක් හෝ මොනවා හරි දෙයක් මේ හරහා ඔබට ලැබුණා නම් ඒ ගැන ඔබ සතුටු වෙන්න. මොකද අපි ගැටලුව ආවා කියලා අපි ඒකට විසඳුම හොයපු ගමන්ම අපිට ඒ විසඳුම් නොලැබී යන්න පුළුවන්. ඒ අපේ තියෙනා වූ යම් කර්මානුරූපී ගැටලුවක් හේතුවෙන් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ අකුසල් කර්ම එහෙම නැත්නම් කර්මානුරූපී විඳවීම් ගෙවුනට පස්සේ තමයි අපිට කොහෙන් හරි අපේ ගැටලුවට විසඳුමක් හෝ විසඳුමක් කියලා හිතන්න පුළුවන් හෝ දෙයක් අපිට ඇහෙන්න දකින්න සලස්වන්නේ. ඉතින් ඒ ගැන ඔබ සතුටු වෙන්න. ඒ ගැන සතුටු වෙලා ඔබ නැවත ඔබගේ ජීවිතය යථා තත්වයට ගන්න කරන්න පුළුවන්. එහෙම නැත්නම් කළ යුතු දේ මේ මොහොතේ ඉඳන් කරන්න පටන් ගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් මේ වීඩියෝ එක අදට මම මෙතනින් නවත්තනවා. මේකේ තව බොහෝ දේවල් තියෙනවා ඔයාලත් එක්ක කතා කරන්න. මම ලැබෙන සතියේ මේකේ ඉතුරු කොටස කතා කරනවා. මේ බලවේග වලට හසු වෙලාද කියන එක දැනගන්න ආකාරය සහ මේ බලවේග වලට ඔබ හසු වෙලා නම් ඔබ ඊළඟට මොකද්ද කරන්න ඕනේ? කොහොමද මේ ගැටලුව විසඳගන්නේ? ඒ වගේම සාංශාරිකව එන්නා වූ සාපයක් හෝ වෙන කුමන හෝ ගැටලුවක්ද එහෙම නැත්නම් ආධ්‍යාත්මික සතුරු බලවේගයක් වෙන්න පුළුවන්, සාපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආත්මයේදී සිද්ධ වුණා වූ යම් බන්ධන තත්ත්වයක් හින්දා ඇතිවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද මේ? ඒ කොහොමද මම මේක අඳුනගන්නේ සහ මේකට ඔබ කළ යුත්තේ කුමක්ද කියන එක දීර්ඝව මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා සහ ඒ ගැටලු විසඳගෙන ඔබට ඉදිරියට යාමට ඔබ කර යුතු දේවල් සම්බන්ධව මම ඉදිරි සතියේදී වීඩියෝ එකකින් කතා කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔබට මේ අද කියපු දේවල් තියෙනවා නම් ඔබ අද මම මේ කතා කරපු දේවල් වලට මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් වහාම ඔබගේ ගැටලුව නිවැරදි කෙනෙකු සම්බන්ධ කරගෙන විමසන්න. ඒ නිවැරදි ආකාරයෙන් ඔබගේ ගැටලුව මොකක්ද කියන එක දැනගන්න. ඒ දැනගෙන ඔබ වහාම ඔබගේ ගැටලුව निराකරණය කර ගැනීමට මේ මොහොතේම කටයුතු කරන්න. මොකද මේ වෙනකොටත් ඔබ ග්‍රහණයට ලක් වෙලා නම් අනිවාර්යයෙන්ම ඔබට මේ වෙනකොටත් ලොකු විනාශයක්, හානියක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් තව දුරටත් ඔබ ප්‍රමාද වීමෙන් වෙන්නේ ඒක වැඩි වෙන එක මිසක් නතර වෙන එක නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබ මේක දැනගත්ත මොහොතේම ඒක විසඳ ගන්න අවශ්‍ය කරන කටයුතු වල යෙදෙන්න. ඒ වගේම තමයි පුළුවන් හැම වෙලාවකම කුසල් කර්ම කරන්න, කුසලයේ යෙදෙන්න, ඒ වගේම ධර්මය තුල හැසිරෙන්න, ධර්මයත් එක්කම යන්න, තමන්ගේ තියෙනා වූ වැරදි අඩුපාඩු දැකලා ඒවා නිවැරදි කරගන්න හැම වෙලාවෙම උත්සාහ ගන්න. ධර්ම මාර්ගය තුල පුළුවන් උපරිමයෙන්ම රැඳෙන්න, පුළුවන් උපරිමයෙන්ම ධර්මයත් එක්ක ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න. මෙන්න මේක තුලින් තමයි ඔබට ඇත්තටම නිවැරදිම සහ සාර්ථකම විසඳුම් ලබාගත හැකි වෙන්නේ. එහෙම නැතුව
ඔබ කරන සියලුම වැරදි කර ගිහිල්ලා ඒකට විසඳුම් හෙව්වා කියලා කිසිදු ශක්තියකටවත් කිසිදු දෙවි කෙනෙකුටවත් හැමදාම ඔබට ඒ දේවල් වලින් ගැලවෙන්න හැමදාම ඔබ බේරගන්න හැකියාවක් නැහැ. ඔබ පුළුවන් තරම් ඔබගේ කුසලය වැඩි කරගන්න සහ ඔබ ධර්මයේ හැසිරෙන්න තමයි ඔබට ඔබගේ ආරක්ෂාව සහ ඔබගේ ආධ්‍යාත්මය ගොඩනගාගෙන වැඩි දියුණු කරගෙන නිවැරදි මාර්ගයේ යෑමට හැකියාව ලැබෙන්නේ. ඉතින් අදට මම සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.